මේ මත්කුඩු බැඳුණු ජාලය ඒක ඉතාමත් විශාල ව්‍යසනයක් වෙලා තියෙනවා අපේ රටට. එකක් අපේ තරුණ පරම්පරාව මේ මත්කුඩු ජාලයත් එක්ක සම්බන්ධ වීම නිසා ඇතිවන ව්‍යසනය. දෙවෙනි එක මත්කුඩු ජාවාරම හරහා උපයා ගන්නා මහා ධනය සහ මත්කුඩු වෙළඳපොළ බෙදා ගැනීම සඳහා තියෙන තරංගයේ විසින් ඇති කරන පාතාල ගැටුම් තත්ත්වය. ඊළඟ විශේෂම ගත්තොත් මත්කුඩු ජාලය හරහා උපයා ගන්නා ධනය හරහා අපේ රාජ්‍ය ආන්තරණ අඩපණ කරලා තිබෙන ප්‍රමාණය. දැන් ඔබ වහන්සේලා දකින්න ඇති බූස්සේ අපි අවස්ථා කීපයක් පරීක්ෂාවට භාජනය කරපුවාම අපේ දුරකථන නේද විශාල ප්‍රමාණයක් වන අවස්ථා කීපයක් මම හිතන මාසෙට දෙපාරක් චෙක් කරත් අහු වෙනවා. ඒ මත්කුඩු ලබා ගැනීම සඳහා මුදල් උපයා ගැනීම සඳහා දරන ප්‍රයත්න විසින් සමාජ අපරාධ, පවුල් වල ආරවුල්, ගම අස්ථාවර වෙන දේවල් ඇති වී තිබෙනවා. ඒ වගේම මේ ව්‍යසනයේ විසින් සමාජ විශාල වශයෙන් අස්ථාවර භාවයක් පත් කර තිබෙනවා. ඒ නිසා මම පිළිහිදලා තියෙනවා ලංකාවේ මේ වෙලාවේ තිබෙන ප්‍රධානම ව්‍යසනයේ බවට පත් වෙලා තිබෙන්නේ මේ මත්කුඩු හා බැඳුණු සංවිධාන අපරාධ කාරණේ. අපි මොන සැලසුම් මොන සංවර්ධනයක් හැදුවත් අපිට වැඩක් නැහැ. අපේ මේ සමාජයේ යහපත් භාවයට පත් කරගන්න බැරි නම් මේ සමාජයේ ස්ථාවර භාවයට පත් කරගන්න බැරි නම් අපි බිල්ඩින් හදන්න පුළුවන් අපිට ආයෝජනයන් ගේන්න පුළුවන් මේ හැපේ ඔක්කොම ගඟට කපපු ඉනි බවට පත් වෙනවා මේ ව්‍යසන අපි පරාජයට පත් කරේ නැත්නම්. මේ නිසා අපි ආණ්ඩුව මේ ව්‍යසනේ පරාජයට පත් කරනකොට ස්ථිර අධිෂ්ඨානකින් යුතුව තමයි අපි මෙහෙම දියත් කරේ. අපි මීට පෙරත් අවස්ථා ගණනාවකදී මෙහිමේ ක්‍රියාමාර්ග මෙහිම සඳහා තියෙන පැති ගණනාවක් ගැන කතා කර එකක් නේ වැටලීම මේට ඇබ්බැහි වුණු අය පුනරුත්ථාපනය කිරීම අපේ හාමුදුරන් වහන්සේලා ආගමික සංස්ථාවන්ට සමාජයන්ට ගෙන යන පණිවිඩ මාධ්‍ය මේ වගේ අපිට පැති ගණනාවකින් අපිට අවශ්‍ය වේවි මේක පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම. ඒ සඳහා අපි අවස්ථා කීපයක් එකතු වෙලා එක් එක් ශේෂ්ත්‍රයන්ට වගකීම් දීලා පුනරුත්ථාපනය කරන වැඩසටහන අත්අඩංගුවට ගැනීම සමාජීය මත නිර්මාණය කිරීම මාධ්‍ය මෙහෙයුම ආදී යාන්ත්‍රණ ගණනාවක් ගැන අපි කතා කරලා තියෙනවා නේද? දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපි ආපු ගමන් මගම ශක්තිමත්ව ඉස්සරහට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන සාකච්ඡාව සහ තියෙන තත්ත්වය තමයි අපිට කතා බහ කරගන්න ඕනකම තියෙන්නේ නේද? පොලිසිය පැත්තෙන් IGP ඔව් මේස 2025 1 සිට 2026 1 දක්වා සමස්ත මද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගැනීම හෙරොයින් කිලෝග්‍රෑම් 1821ක් අයිස්ග්‍රෑම් කිලෝග්‍රෑම් 3665ක් ගංජා කිලෝග්‍රෑම් 17189ක් කොකේන් කිලෝග්‍රෑම් 38ක් සහ මද්‍රව්‍ය සමත්කරල් මිලියන 4කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිනවා. ඒත් එකම පුද්ගලයන් ගත්තොත් 257337ක් අත්අඩංගුවට ගැනීම කළා තියෙනවා සර්. ප්‍රමාණය වැඩි වෙන්න එකක් අපේ වැටලීම් වැඩි වැඩි වුණා. ඇබ්බැහිවීම වැඩි වීම නෙවෙයි. ඒක ට්‍රෙන්ඩ් එක ගැන අපිට නැද්ද දත්ත? මොන වගේ ට්‍රෙන්ඩ් එකකද මේක වර්ධනය වෙමින් යන්නේ කියලා? සර් ඒකක් දැන් අවසන් වලට කළා තියෙන 2019 ඊට පස්සේ දැන් මේ අවුරුද්දේ අපි එකක් කරගෙන යනවා 26ට. දැන් ඇබ්බැහිවීම සම්බන්ධයෙන් සර් අපි ඇරෙස් සම්බන්ධයෙන් මේ අපි හෑන්ඩ්බුක් එකක් ඉෂුව කරලා තියෙනවා. ඒ සම්පූර්ණ ඇරෙස් ඇනලිස් කරලා මේ අවුරුද්දේ වෙනකොට 2024 වෙනකොට අයිස් සම්බන්ධ වීම තමයි ගොඩක් ප්‍රවණතාව වැඩි වෙන්නේ. ඒකිනුත් සර් කොළඹ දිස්ත්‍රික්කේ තමයි ගොඩක් වැඩි වෙන්නේ. දැන් හෙරෝයින් සහ ගංජාත් ප්‍රමාණය ඒ ප්‍රමාණය වැඩියෙන් තියෙනවා. නමුත් අර වැඩිවීම ප්‍රතිශතය අයිස් වල තමයි වැඩි වෙලා තියෙන්නේ. වැඩිවීම වේගය වැඩි ඒක තමයි සර්. ඉතින් තුමා භයානකකම අර පල්ලෙහාට එන එකනේ. අඩු වයස් වලට එනෝනේ. ඒක තමයි අපිට හොඳ රිසර්ච් එකක් අපිට ඕන මේක කොහොමද නගරයේ සිට ග්‍රාමීය දක්වා ව්‍යාප්ත වෙන ආකාරය, වයස් මට්ටමේ ව්‍යාප්ත වෙන ආකාරය නේද? අන්න ඒ වගේ පොඩි අපිට ඕන මේ ටිකක් මේක ගැන ගැඹුරින් දැනගන්න යම් සමීක්ෂණයක් අවශ්‍යයි. වයස් කාණ්ඩ ඔක්කොම බලනවා සර්. වයස් කාණ්ඩ මුදල් ස්වභාව වෙනවා. ඔව් ඒ ටික උගත් මට්ටමේ අධ්‍යාපන මට්ටමේ වටේ ඔක්කොම ආර්ථික මට්ටමේ ඔක්කොම ඇසෙස් කරන කමියුනිටි එකක් කරනවා. කොච්චර කාලයක් යනවද ඔයගොල්ලෝ? සර් දැන් ගිය අවුරුද්දේ පටන් ගත්තේ. දැන් මේ අවුරුද්දේ අපි මුල හරිය කාන්ත වෙනකොට අපි මත් ඉවර කරනවා. මාත් වගේ වෙනකොට පුළුවන්. පළවෙනි මාස තුනේ රියැබිලිටේෂන් එකේ ප්‍රොෆෙසර් අපි ඔක්කොම එකතු වෙලා සම්බන්ධ වෙලා කරගෙන යනවා. ජනගතතුමනි මම රජරට වෛද්‍යපීඨ මහාචාර්යවරයෙක්. කොමන් ජනරල් පබ්ලික් පොපියුලේෂන් එකෙන් ගත රිසර්ච් අපි කොළඹ විශ්වවිද්‍යාලයෙන් කරපු එකක් තියෙනවා මද්‍රව්‍ය පිළිබඳව ක්ලිනික් එකකදී කරපු එකක්. ඒකෙදී මූලික වශයෙන් තියෙන අවුරුදු 20යි 29 අතර ප්‍රමාණයකට ගත්ත එක. මුලින්ම සිගරට් ඊට පස්සේ හෙරොයින් ඊට පස්සේ අයිස් වලට තමයි යොමු වෙලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේ වෙලදී අයිස් සහ හෙරොයින් දෙක ගොඩක් වෙලාවට එකට භාවිතා කරනවා. ඊට අමතරව ගත්තට පස්සේ දැන් අර අයිස් වල මද්‍රව්‍ය ගත්තට පස්සේ ඇතිවෙන සංකූලතාවයන් තමයි වැඩි. මද්‍රව්‍ය නැති වුණාම තෙන්න සංකූලතාවයන් අඩුයි. දැන් හෙරොයින් වල වගේ මද්‍රව්‍ය අර සික් එක කියලා කියන්නේ. හෙරොයින් නැවතුවට පස්සේ රෝගලක් යම්සි ලක්ෂණ ටිකක් ඒක මෙතැම්ෆෙටමින් වල එහෙම නැත්නම් අයිස් වල අඩුයි. අයිස් වලට එන ඇබ්බැහිවීම අඩුයි හෙරොයින් වලට සාපේක්ෂව. බැහැවීමේ ප්‍රමාණය අපි නිකන් එළිය අහලා තිබුණ කොකේන් තමයි එහෙම තියෙන්නේ කියලා. කොකේන් වල තමයි ගොඩක්ම වැඩි. ඒ කියන්නේ ඇබ්බැහිවීම වැඩි ගොඩක්. කොකේන්, හෙරොයින් සහ දුම්මැටි. ඒ තුන තමයි ගොඩක්ම වැඩි. තැපල් කාර්යාලයට එන පාසල් සියල්ලම සර් දැනට අපි ස්කෑන් කරන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම ඔබතුමාගේ අපිට ලැබුණු උපදේශ අනුව මෙච්චර කාල මාස 3ක් විතර අපි පාසල් රඳවාගෙන ඉන්න එක ඒක දැන් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා සුමාන දෙයක් ඇතුළත ඒ කටයුතු පාසල් සඳහා මොකද PNB එක එතන ඉන්නවා සර්. එතන ඒ ස්ථානයේ ඉන්නවා. ඒ නිසා උන් සමග එකතු වෙලා අපි කටයුතු කරනවා. සාමාන්‍ය වෙළඳ පොලේ දැන් මඩල පාටිකට අහන්න පස්සෙන්
දැන් ලොකු හිඟයක් තියෙනවා පේන්නේ නැහැ හඳුරන්නේ. සාමාන්‍යයෙන් අර ඔවුන්ට පහසුවෙන් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. හාමුදුරුවන්ගේ ප්‍රශ්නට උත්තරය අපි අර මේ මද්ද්‍රව්‍ය ගන්න අය මද්ද්‍රව්‍ය සම්බන්ධ සායන වලට වැඩිපුර යොමු වෙනවා දැන්. වෙනදට වැඩිය වැඩිපුර ඔවුන් යොමු වෙනවා ප්‍රතිකාර ලබා ගන්න මද්ද්‍රව්‍ය වලින් අයින් වෙන්න වැඩිපුර ප්‍රවණතාවයක් අපිට වෛද්‍යවරු විදියට පෙනී යනවා මේ වෙනකොට. අන්තරාය කර ඖෂධ පාලක ජාති මණ්ඩලයට එන පිරිස කොයි වගේද දන්නේ නැහැ. රිහැබිලිටේෂන් වලට මම හිතන්නේ වැඩි වෙලා තියෙනවා නේද? දැන් රිහැබිලිටේෂන් වලට යම් ප්‍රමාණයක් වැඩි වුණේ අපේ සෙන්ටර්ස් ප්‍රමාණය සහ කැපැසිටි වැඩි කිරීම හින්දා තමයි. මෙතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. අපිට ආපු කෝල්ස් ප්‍රමාණය ඇනලයිස් කරාම ඉවත් වීමට අවශ්‍ය පුද්ගලයන් ප්‍රමාණය වැඩි වීමින් පවතිනවා. අත්අඩංගුවට නඩු බහඬ විනාශ කිරීම පිළිබඳව ජනාධිපතිතුමනි පසුගිය අවස්ථාවේදී දෙන ලද උපදෙස් අනුව අපි කමිටුවක් පිටු කරන්නට දැන් පියවර අරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. දැනට අපි සලකලා බලලා තියෙනවා 2022 අංක 41 දරන වින්හා විෂ මද්ද්‍රව්‍ය පිළිබඳ ආඥා පනත. ඒකේ තියෙන සංශෝධන ප්‍රායෝගිකව අනුගමනය කිරීම අපහසු බව අපේ කමිටුව නිරීක්ෂණය කරලා තියෙනවා විනාශ කිරීම සම්බන්ධයෙන්. මොකද ඒක කරන්නට අවශ්‍ය වෙන්නේ අදාළ රෙජිස්ට්‍රාර්වරයා, ඒ වගේම පැමිණිල්ල මෙහෙවන නිලධාරියා හෝ පොලිස් නිලධාරියෙක්, ඒ වගේම විත්තියේ නීතිඥ මහත්තයා හෝ ඔහුගේ නියෝජිතයෙක්, ඒ වගේ කණ්ඩායමක් ඉදිරියේ. එතකොට අපි ඒවා එකතු කරන්නේ කොහෙද? ඒගොල්ලන් එකම තැනකට ගෙනියන්නට ඕනේ ප්‍රායෝගිකව කටයුතු කරනකොට ඒක අපහසුයි. ඒ නිසා අපි අපේ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් කොහොමද නීති වෙනස් වන්නට ඕනේ කියන එක පිළිබඳව මේ අවස්ථාවේදී හදාරමින් අපිට කවද වෙනකොට අවසන් කරන්න පුළුවන්ද බිල් එක? මම කලින් කිව්ව විදිහට පුළුවන් තරම් උත්සාහ කරනවා මාර්තු වෙනකොට මේක අපේ කෙටුම්පත හරි පිළියෙල කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ මාර්තු වලින්. පුනරුත්ථාපන වැඩසටහන ගරු ජනාධිපතිතුමනි අපි මේ වන විට ජාතික ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් 2026-2030 දක්වා සකස් කරලා තියෙනවා. මේක විස්තීර්ණ සැලැස්මක්. මේකට අත් වශයෙන්ම මෙහි මහජන සෞඛ්‍ය ප්‍රවේශයක් තියෙන්නේ. ඒ වගේම මේක මාසයක් ඇතුළත 50කට අධික විශේෂඥ වෛද්‍යවරුන්, ඒ වගේම මහාචාර්යවරුන්, නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතින් මේ සියල්ල එකතු වෙලා ඊටාම මහන්සි වෙලා තමයි මේක හැදුවේ. මේ සඳහා අමාත්‍යාංශ සහ ආයතන 11ක් රාජ්‍ය ආයතන 11ක් සම්බන්ධ වෙලා තියෙනවා. එහිදී කලින් හඳුනා ගැනීම, ප්‍රතිකාරය, පසු ප්‍රතිකාරය, පුනරුත්ථාපනය, සමාජය සමග ඒකාබද්ධ කිරීම, ඒ වගේම වෘත්තීය පුහුණුව, ඒ වගේම සර්වේලන්ස් අපි කියන ආවේක්ෂණය කියලා, ඒ වගේම අන්තර් ආංශික සම්බන්ධීකරණය සහ ප්‍රජා සහභාගීත්වය. මෙන්න මේ වගේ අංශ මේ සැලැස්ම තුල අනුගත වෙලා තියෙනවා. ජනාධිපතිතුමනි අදහසක් ඉදිරිපත් කරන්න කැමැති. මීට දශක 3කට විතර එහා පැත්තේ අපි බැලුවොත් මේ රටේ දුම්බැටි පාවිච්චි කියන එක සමාජයේ බොහොම සුලභව වෙච්ච දෙයක්. බස් එක්කවත් යන්න බැරි තත්ත්වයක ඒක තිබුණා. මම දැක්ක සමාජ මතයක් ඒ කාලේ මේ හැදුවා මේ ඒ අය සමාජයේ බරපතල විදිහට නිග්‍රහයට ලක් කරන්න. ඉතින් ඒකෙන් ගොඩාක් දැන් මම හිතන්නේ පසු කාලේ ඒක බරපතල ඊළඟට ඒ දුම්බැටි වල වුණත් ඒකේ තියෙන ආදීනව ප්‍රකට කරන රූප පිළිකාකාරක බව ඒවා මම හිතන්නේ ගොඩක් මේවා කරලා ඒවා වාරණය කරගන්න උත්සාහ කළා. දැන් මේකෙදිත් මම දැක්කේ මේ කලින් කල එන මේ නවීන මත්ද්‍රව්‍ය වර්ග අපි සමහර මේක ගම්බද මට්ටමට අද ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් ඔය පාසල් සංවර්ධන සමිති, ඒ ගුරු දෙගුරු සංගම් මේ වගේ ඒ වගේදී මේ මව්පියෝ විශේෂයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. හොඳයි. මොකද අපි ඒ දවස්වල අපි විශේෂයෙන් මහනුවර පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ඒ පොලිස් උපදේශන කමිටුවේදී අපි යෝජනා කළා මේ පාසල් සංවර්ධන සමිතියට අනිවාර්යෙන් ඒ විෂය බහර පොලිස් නිලධාරියෙක්, ඒ වගේම අන්තරායක ඖෂධ සම්බන්ධ, මොකද ඒ අය ගාව තියෙනවා මේ දත්ත, මේ වගේ තියෙන ආදීනවා, මේ වගේ තියෙන බරපතල, මේ වගේ මේ නවීන දේවල් දැන් අර ඇතම් නූතන සිගරට් වර්ග මේ ඉතින් ඒවා ඊළඟට ඔය එන අයිස් වගේ මත්ද්‍රව්‍ය ඇත්තටම ගම්බද අම්මලා තාත්තලා දන්නේ නැහැ. තමන්ගේ දරුවා පාවිච්චි කරනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා අඩුම තරමේ මෙන්න මේ දරුවා වළක්වා ගැනීම සඳහා මේ පාසලත් එක්ක බද්ධ වෙච්ච මේ දෙමව්පියොත් ඒක රාශී කරලා දැනුවත් කිරීමේ වැඩසටහනක්. මම හිතන්නේ මොකද වඩාත් අපි වැදගත් වෙන්නේ වළක්වා ගැනීම. මේකට පෙළඹවීම වළක්වීම සඳහා වැඩි ප්‍රවණතාවයක් දක්වීම වඩාත් යෝග්‍යයි කියන එක මම අදහසක් ඇටියට ඉදිරිපත් කරන්න කැමතියි. මත්ද්‍රව්‍ය වල දුම් කළා රාජ්‍යයේ ඒවා විකුණනවා පොලිසිය අතනෝඩ කරනවා ඒකවලදී නීතිය වලින් කියනවා මේ දඬුවම් කරන්න බෑ ඒගොල්ලන්ගේ සාත්‍යයක් තියෙනවා ඖෂධ මේකෙන් සාත්‍යයක් තියෙනවා ඒක වෙන්නලා එදෙනවා මාධ්‍ය කණ්ඩායම විදිහට අපි දැක්ම විදිහට හඳුනාගත්තා විශ්ව මතින් තොර රටක් සතුට පිරි හෙටක් කියන දැක්ම. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බෙදා හරින්නන් සහ භාවිත කරන්නන්
හුදකලා කරලා ඔවුන් මත සමාජ පීඩනයක් ඇති කිරීමටත් ඒ වගේම රජය ඇතුළු සිවිල් සංවිධාන බහුවාංශික සියලුම සංවිධාන එකතු කරගත්ත ජාතික පෙරමුණක් නිර්මාණය කිරීමත් අපේ මෙහෙවර විදිහට මාධ්‍ය මෙහෙම විදිහට අපි හඳුනාගෙන තියෙනවා. ඒකෙදි අපේ මූලික සංකල්පය ඉවත් වෙනු කියන දැඩි බලපෑමක් සහිත ආඥාවක් තමයි අපි හඳුනා දීලා තියෙන්නේ. මේ තේමාව ඇත්තටම ද්විත්ව අර්ථයක් ගෙන දෙනවා. ජාවාරම්කරුවන්ට වෙලෙන්දන්ඩ හා මේ කළු ආර්ථිකයෙන් ප්‍රයෝජන ලබන කණ්ඩායම් වලට අපි පණිවිඩයක් දෙනවා. අපේ සමාජයෙන් අපේ ගමෙන් අපේ රටෙන් ඉවත් වෙන්න කියන දැඩි අභියෝගාත්මක හා තර්ජනාත්මක පණිවිඩය. ඒ වගේම භාවිතා කරන්නන්ට මෙම විනාශකාරී පුරුද්දෙන් ඉවත් වෙන්න කියන අවවාදය සහ ඉන් මිදීමට ඇති අවස්ථාව පිළිබඳ පණිවිඩය අපි ලබා දෙනවා. ඒ වගේම අපේ මාධ්‍යමය මේක අංශයක් කරගෙන තියෙනවා භාවිතා කරන්න. ඇත්තටම මේ මහා කළු ආර්ථිකයේ වින්දිතයන් වෙච්ච පුද්ගලයන්ට ආදරය හා විශ්වාසය එක්ක පුනරුත්ථාපනයට යොමු වෙන්න කියන පණිවිඩයත් අපි ලබා දීමට අදහස් කරනවා. අපි දැන් අපි කතා කරනවා වැළැක්වීම, මුදව ගැනීම සම්පූර්ණ අපි කොහොමද මිදෙන්නේ කියලා. දැන් අපි මේ විදිහට යනකොට අමතක කරන්න බැරි තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේකට යොමු වෙලා ඉන්න අය වෙනම විදියකට හිතන්න පුළුවන්. දැන් මේ අපි මේ ගමන යද්දී එයාලගේ ස්ට්‍රැටජි එක යගලා වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපිට ඒ පැත්තෙනුත් හිතන්න පුරුදු වෙන්න ඕනවා. මොකද මාධ්‍ය අත්‍යවශ්‍ය වෙනවා ඒ දෙයට. මොකද දැන් මේක ඩීලර්ස්ලා වෙන විදියකට හිතලා මේ දේම කරගෙන යන්න පුළුවන්. ඒකොල්ලන්ට පුළුවන් පන්සල, පල්ලිය, කෝවිල භාවිත දැන් ලයිට් කණුවක තියන්න නැතුව පල්ලිය ළඟ ඇවිල්ලා තියලා යන්න පුළුවන්. මේ වන්දනා කරන්න නෙන්නේ අනිත් කෙනා ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්. දැන් අලුත් විදියකට අපි හිතන්න පුරුදු වෙන්න ඕන. මොකද එයාලා වෙනස් කරනවා. අපි මේ යන ගමනත් එක්ක එයාලා වෙනස් වෙනවා. මේ මත්ද්‍රව්‍ය විතරක් නෙමෙයි සියලු අභියෝගවලට ඒ කියන්නේ සමාජයේන එක එක කාලයට විවිධ අභියෝගයන් එන්න පුළුවන්. නමුත් පවුලෙන් ඇතිවෙන ඒ දරුවන් එක ආගමික නායකයන්ගේ උපදෙස් සඳහා ඒ වගේම හැම පැත්තෙම අපිට යම්කිසි මට්ටමින් ශක්තිමත් පවුල් පද්ධතියක් ඇති කිරීම සඳහා පුළුල් ව්‍යාපාරයක් අපිට අවශ්‍ය වෙනවා බිම් මට්ටමේ ඉඳන්. ඒක මත්ද්‍රව්‍ය විතරක් පදනම් කරගෙන නෙමෙයි රටේ සියලු අංශයට දැන් අපිට ශක්තිමත් දරුවෝ අවශ්‍ය වෙනවා රටේ හැම ශ්‍රේෂ්ඨම යන්න. අපි මේ වැඩසටහනත් එක්ක පෞල් පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආගමික නායකයන්ගේ මැදිහත් වීම ඒ වගේම පෞද්ගලික අංශයේ මැදිහත් වීමත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් අපිට ලොකු ශක්තිමත් ලේබර් ෆෝස් එකකුත් අවශ්‍ය වෙනවා. ඒ නිසා එතනට අපිට යම්කිසි තනියෙන් වෙනම ප්‍රෝග්‍රෑම් එකක් මේකත් එක්ක සම්බන්ධ නොකර නමුත් මේකට අනිවාර්යෙන් මේක උදව් වෙන විදිහට යම්කිසි තේමාවකින් අපිට යන්න පුළුවන් නම් කියන්නේ දීර්ඝ කාලීනව අපිට ලොකු සැලසුමකට යන්න පුළුවන්. අපිට පුළුවන් ද මෙහෙම දැනට අපේ තියෙන ඒ කියන්නේ ආගමික සංස්ථා ඇතුලේ වැඩසටහනක් හදාගන්න ඒ ආම්දුරන් වහන්සේලාට පියතුමන්ලට නේද මෞලියතුමන්ලට අපර සංවිධානාත්මක ජාලයක් තියෙනවනේ. ඒ ජාලයේ මේකේ මතවාදය ගෙන යන්න ඕන වැඩසටහනක් අපිට ඒ ආගමික සංස්ථා වලින් හදාගන්න පුළුවන් නේද? අපිට පුළුවන් වෙයි ඒකත් ක්‍රියාත්මක කරන්න නේ. ඒක තමයි මේ පන්සල මුල් කරගෙන සමාජයට ගෙනියන්න ප්‍රධාන වශයෙන්ම අපේ ධර්මදේශනා වගේ දේවල් ඊළඟට දහම් පාසල ඊළඟට ගමේ අනිත් තියෙන ප්‍රජා සංවිධාන මේ ආදී සියල්ල ඒක හොඳ යෝජනාවක් අපට අනිත් ආගම් වලටත් පුළුවන් මේ ආගමික මධ්‍යස්ථාන හරහා මේක අපිට පුළුවන් නම් අර එහෙම අවස්ථා තියෙනවා නම් අපේ සෞඛ්‍ය ලේකම්තුමා නේද ඒ වගේ අය ගිහිල්ලා මේ ගැන කරුණු ඉදිරිපත් කරලා වෙන්න ඕන කාර්ය වගේ ඒවා ටිකක් සාකච්ඡා කරගන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම අපේ මේ වෙලාවේ සංඝ සභාව එකතු වෙනවා. එතෙන්ට කවුරු හරි මේ ගැන කවුරු හරි මෙතෙන්ට එවන්න කියලා කිව්වොත් මට හිතෙන්නේ අපේ වෛද්‍යවරු කීප දෙනෙක් නේද? අන්න එහෙම සම්බන්ධ කරගන්න පුළුවන් නම් හොඳ වෙයි නේ. අර සකිවේ දැන් මේ ආගමික සංස්ථාව වලට යෑම මම හිතන්නේ නායක ස්වාමීන් වහන්සේලා වශයෙන් ගත්තොත් මම හිතන්නේ අපේ යම්කිසි ආකෘතියක් කරහා යුතුනේ. මම හිතන්නේ අපි මේ මල්වත් වාස්කිරේ ඇතුළු ඒ නායක ස්වාමීන් වහන්සේලා හමු වෙලා මේ විදියට සංවිධානයක් ඒ ඇති කරගෙන අර කියන විදියට මේ ඉන්න අනතුරුව ප්‍රජාවට ස්වාමීන් වහන්සේලා හරහා යෑම. ඔව් ඒ වගේම අනිකුත් ආගමික සංස්ථා මේ වල තියෙන ආකෘතිය අනුව මම හිතන්නේ මේක අපි අඛණ්ඩව කරගෙන යමු. මේක මේ දක්වා වර්ධනය වෙන්න සැලකිය කාලයක් ගියා. අපිට අවශ්‍යතාවය තිබුණාට අපි අපේක්ෂා කරන අද හෙට වගේ අවසන් වෙන එකක් නෙවෙයි මේක ටිකක් දිගු කාලනව අපි යන්න ඕනකම තියෙන නිසා අපි ඊළඟ වාරේ අපි දිනේ දාගෙන අපි ඒ ටික නැවත සමාලෝචනය මාර්තු මුල වගේ දාගමු.